හායි කොහොමද ඔයාලට? දවස් 7කින් 9කින් වගේ ආයෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. අද වීඩියෝ එකක් ගෙනාවේ 2026 A level ලියන ඔයාලට විශේෂ වීඩියෝ එකක්. second shy සහ third shy ලියන අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එකෙන් අද අපි කතා කරමු second shy හෝ third shy ලියන ඔයා පොඩි කාලයක් ඇතුළත ඔයා කලින් ගත්ත රිසල්ට් එකට වැඩිය හොඳ රිසල්ට් එකක් සහ ඉහළ රෑන්ක් එකක් ගන්න ඔයා මොන විදියටද ඔයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න ඕනි කියලා. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ලියන අතරේ අපිට ප්‍රධාන කොටස් දෙකක් දකින්න පුළුවන්. කට්ටියක් ඉන්නවා එයාලා ආස් කරන කෝස් එකට යන්න බැරි වුණ නිසා ආයෙ ෂයි එකක් කරන. සහ තව පිරිසක් ඉන්නවා තමගේ රිසල්ට් එක ගොඩක්ම අඩු නිසා ෆේල් මට්ටමේ වගේ ඉන්න හින්දා ආයෙ ෂයි එකක් කරන. ඔයා මේ මොන කොටසෙන් උනත් ඉන්නේ ඔයාගේ රිසල්ට් එක ආයෙත් වතාවක් ඒ රිසල්ට් එකම නොගෙන වැඩි හොඳ රිසල්ට් එකක් ගන්න නම් ඔයා පොඩි දේවල් වෙනස් කරලා ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක මේ කාලෙදී ක්‍රියාත්මක කරන්න ඕන. මුලින්ම මම කතා කරන්නම් ඔයා ආස කරන කෝස් එකට යන්න බැරි නිසා ආයෙ පාරක් කරන කෙනෙක් නම් නමුත් ඔයාගේ රිසල්ට් එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙන කෙනෙක් නම් ඔයා මෙන්න මේ අඩුපාඩු ටික හදාගන්න ඕන. මොකද අපි කරන පුංචි අඩුපාඩු නිසා අපේ රිසල්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ වෙනකොටත් ඔයාට හොඳ රිසල්ට් එකක් හිතන්න. 2B එකක් වගේ තිබුණ ළමෙක් ඔයා ආස කරන කෝස් එකට ඔයාට යන්න බැරි නිසා ආයෙ එක්සෑම් කරනවා කියලා. ඔයා මේ කාල පරාසය තුල ඔයාට සුපුරුදු පරිදි තියරි ටික පාඩම් කරගෙන කලින් එක්සෑම් එකට ලිව්වා වගේම ලියන එක නෙමෙයි මෙතනදී කරන්න ඕන. හේතුව තමයි ඔයා දැනටත් හොඳ රිසල්ට් එකක් අරන් තියෙන්නේ. සහ ඔයාට පොඩි ලකුණු ප්‍රමාණයක් තමයි ඔයා ආස කරන කෝස් එකට යන්න බැරි වෙන්න අඩු උනේ. ඔයා ගිය අවුරුද්දේ හොඳට වැඩ කරන්න ඇති. හැබැයි ඔයාගේ රිසල්ට් එක ඒ විදිහට ඔයා ආස කරන කෝස් එකට යන්න බැරි වෙන්න අඩු වෙන්න හේතුව වෙන්න පුළුවන් ඔයා ගිය අවුරුද්දේ ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක ඇතුලේ තිබුණු පුංචි අඩුපාඩු ටික. ඉතින් මේ අවුරුද්දේ ඔයා මේ අඩුපාඩු ටික මග අරගෙන ඔයා හරියට වැඩේ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා ආස කරන කෝස් එකට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් හොඳට හිතලා බලන්න ඔයා හොඳට තියරි පාඩම් කරපු ළමෙක් වෙන්න ඕනිනේ හොඳ රිසල්ට් එකක් ගත්ත කියන්නේ. නමුත් ඔයාගේ කෝස් එකට යන්න ලකුණු ප්‍රමාණය ඔයාට අඩු වෙන්නේ නැත්තේ ඔයා සමහර විට ප්‍රශ්නය ලියද්දී ඒ ප්‍රශ්නය අර අනිත් අය තරම්ම පර්ෆෙක්ට් විදියට ඔයාගේ උත්තරේ ලියන්න නැති වෙන්න පුළුවන්. සහ එහෙම නැත්නම් ඔයාගේ MCQ වල පොඩි ප්‍රශ්න වෙලා තියෙන්න පුළුවන්. ඔයාට ටයිම් මැනේජ් කරගන්න බැරි වීම මත පේපර් එකට ලකුණු අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ පොඩි හේතු හින්දා ඔයාට අර විදියට රිසල්ට් එක චුට්ටක් අඩු වෙන්න ඇති. එහෙනම් ඔයාලට මේ මාස පොඩි ප්‍රමාණයක් දීලා තියෙන්නේ අන්න ඒ අඩුපාඩු ටික හදාගෙන ඔයාට එක වතාවක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අලුතෙන්ම ලියන්න ඉන්න අය වගේ නෙමෙයි. ඔයාලා දැන් එක්සෑම් හෝල් එකක තත්ත්වය මොන වගේද කොහොමද ටයිම් මැනේජ් කරගන්න ඕන ඊට පස්සේ එකපාරක් එක්සෑම් එකට ලියලා දැන් ඔයා දන්නවා ඔයාගේ සබ්ජෙක්ට් වලට මොන මට්ටමේද ඉන්නේ කියලා. ඒ නිසා ඔයාලට ගොඩක් ලේසි හොඳ රිසල්ට් එකක් ගන්න අයිසෙත් දෙවෙනි පාඩ ලියන අයට සහ තුන්වෙනි පාඩ ලියන අයට. ඒ නිසා ඔයා මේ කාල පරාසය තුළ කරන්න ඕන උපරිම ඔයාගෙන් කලින් වුණ අඩුපාඩු ටික හරිගස්සගෙන ආයෙත් එක්සෑම් එකට මුහුණ දෙන එක. මේ වෙද්දිත් A2B එකක් වගේ හොඳ රිසල්ට් එකක් අරගත්තු ළමෙක් නම් ඔයා සෙකන්ඩ් ෂයි කරන්න. එහෙම නැත්නම් ඔයාකට සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තියෙයි කියලා හිතන්නේ. එහෙම ළමෙක් නම් ඔයා ආයෙත් මේ මාස 3 ඇතුළත තියරි පොත් ටික අරගෙන පාඩම් කරන එක කිසිම තේරුමක් නැහැ. මොකද ඔයාට මේ වෙන විටත් සබ්ජෙක්ට් වල අර පොඩි කාල පරාසයක් පාඩම් කරේ නැහැ කියලා සෑහෙන්න ඔයාට මේ සිලබස් එකම අමතක වෙලා යන්නේ නැහැනේ. ඒ නිසා ඔයා තියරි ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන ළමෙක් ඔයා. ඒ නිසා ඔයා කරන්න ඕන ඒ තියරි ටික ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙන ඔයාගේ අඩුපාඩුව වෙලා තියෙන්නේ පේපර් එකට උත්තර ලියන තැන නම් ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕන. මොකද ඔයා කලින් පේපරේට උත්තර ලියද්දී ඔයාගෙන් උඩ අඩුපාඩු ටික මග අරගෙන දැන් ඔයා ආයෙත් පේපර්ස් කරන්න ඕන. ඒ නිසා ඔයා ටිකක් හොඳ රිසල්ට් එකක් තියෙන ළමෙක් නම් හැම පාඩමකටම ආයි රිවිෂන් ක්ලාස් යන එකෙන් කිසිම තේරුමක් නැහැ. ඔයාට අමාරු පාඩමක් තියෙනම් ඒ පාඩමට YouTube වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් group class එකකට හරි ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ පාඩම හරියට කවර් කරගන්න. පේපර් එකට නිරන්තරයෙන් එන පාඩමක් ඔයාට බෑ කියලා ඔයාට හිතෙනව නම් ඒකට අනිවාර්යයෙන්ම ක්ලාස් එකකට හරි එහෙම නැත්නම් YouTube වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් විවිධ ක්‍රම තියෙනවා රෙකෝඩින්ග්ස් තියෙනවා මේ දේවල් පාවිච්චි කරලා ඔයා ඒ පාඩම් ටික ගොඩ ගන්න මුල ඉඳන්ම ඔයාට පුළුවන් පාඩම් වලටත් ක්ලාස් යන එක තේරුමක් නැහැ.
ඒ නිසා ඔයා second try දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර කරන ළමයෙක් නම් ඔයා කරන්න ඕනි ඔයාට තියෙන subject තුනට අදාළව syllabus වෙන වෙනම papers 3ක් අරගෙන ලියාගෙන මේ වගේ ඔයාට හොඳට පුළුවන් පාඩම් ටික ටික කරගන්න සහ ඔයා දුර්වල පාඩම් මොනවද කියලා වෙනම මාක් කරගෙන ඒ දුර්වල පාඩම් වලට අදාළව ඔයා තනියම ස්ටඩි කරන්න ෂෝට් නෝට් හදන්න අර පාඩම් ටිකත් ඒ අතරේදී නැවත නැවත බලන්න අමතක කරන්න එපා. නමුත් ඔයාට ඒ පාඩම් පුළුවන් නිසා ක්ලාස් එහෙම යන එකෙන් වැඩක් නැහැ. මොකද නෝට් තියෙනවනේ නෝට් බලන්න පුළුවන් නිසා ෂෝට් නෝට් තියෙනවා නම් ඒව බලන්න පුළුවන්. ඒ නිසා ඒ පාඩම් වල පාස් පේපර් නැවත නැවත කරන්න ඔයාට මතක ඇති ඔයාට මොනවා හරි ප්‍රශ්නයකට ලියද්දී වගේ අඩුපාඩු තියෙනවා නම් කරුණාකරලා ඔයා ලියපු ප්‍රශ්නයක් ඔයා ලියපු පේපර් එකක් ඔයාගේ ගුරුවරයෙක්ට පෙන්නන්න. එයාලා බෑ කියන්නේ නැහනේ අනිවාර්යයෙන්ම බල දෙනවා. ඒ නිසා අඩුපාඩු අහන්න මට මෙතන ලකුණු අඩු වෙන්න මෙන්න මේ හේතුව මොකද්ද කියලා අහන්න. ඇයි මම රචනා ප්‍රශ්නයක් ලියද්දී මට ලකුණු අඩු වෙන්නේ ඇයි? MCQ එකක් කරද්දී ලකුණු අඩු වෙනක ඔයාමයි ප්‍රැක්ටිස් කරලා හදා ගන්න ඕනේ. ඒ නිසා ඔයාගේ අඩුපාඩු පුළුවන් තරම් එකතු කරගෙන ඒ දේවල් හදා ගන්න බලන්න. එහෙම වුණත් ලකුණ 1 2 එකතු වෙලා ඔයාගේ රිසල්ට් එක ආයේ හොඳ රිසල්ට් එකක් බවට පරිවර්තනය වෙලා ඔයාට එනවා. ඒ නිසා මේ කාලේදී අර නිකන් නිකරුණේ ගත කරන කාලයක් කරගන්න එපා. ඔයාගේ අඩුපාඩු ටික පුළුවන් තරම් එකතු කරගෙන ඒ අඩුපාඩු පුළුවන් තරම් මිස්ටේක් ටික අඩු කරගත්තත් ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න පුළුවන්. මම කතා කරන්නේ කලින් කතා කරපු පිරිස ගැන නෙමෙයි. රිසල්ට් එක ගොඩාක් අඩු වෙලා ඊළඟ පාරේ ලියන්න හිතාගෙන ඉන්න අයට. ඔයාගේ රිසල්ට් එක ගොඩක් අඩු වෙන්න එකම සහ ලොකුම හේතුව තමයි ඔයාට තියරි බැරි එක. දැන් සාමාන්‍යයෙන් S3ක් S2යි W එකක් වගේ ගොඩක් අඩු රිසල්ට් එකක් එන්න ප්‍රධානම හේතුව තමයි ඒක. ඒ නිසා ඔයාට එකපාරට තියරි කොටස් ටික බැලුව පේපර් එකකට ලියන්න බැහැනේ. ඒක ඔයාට එක්සෑම් එකේදී හොඳටම අත්දැකීම එන්නේ නැති. ඒ නිසා ඔයාට තියරි ටික මුලින්ම පුළුවන් කරගන්න ඕනේ. ඒකටත් ඔයා මේ පුංචි කාලේදී රිවිෂන් ක්ලාස් ගිහිල්ලා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා නිදාගත්තොත් නම් කලින් පාර රිසල්ට් එකම තමයි ආට එන්න තියෙන සම්භාවිතාවයක් තියෙන. නිසා ඔයා කලින් ඔයාගෙන් උන අඩුපාඩු ඕන තරම් නිකන් නිකරුණේ ඉන්නේ නැති සාමාන්‍යයෙන් S3ක් S2යි W එකක් වගේ ගන්න නම් ඔයා වැඩ කරපු ප්‍රමාණය මම කියන්න ඕනේ නැහැනේ ඔයාලට. මේ සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ට සාපේක්ෂව සෑහෙන අඩුවෙන් වැඩ කරලා තියෙන නිසා මේ ෂයි එක ඔයා කරන්න හිතන් ඉන්නවනම් මම කියන්නේ එක්සෑම් එකට මුහුණ දෙන්න හිතන් ඉන්නවනම් ඔයා මේ මාස 3 ඇතුළේදී අර කලින් ගිය අවුරුද්ද කරපු වැඩිකම කරලා හරියන්නේ නැහැ. ඔයා ඔයාගේම ප්ලෑන් එකකට මහන්සි වෙලා වැඩ කරන්න ඕන. එහෙම වුණොත් ඔයාගේ රිසල්ට් එක උඩට ගන්න ඔයාට පුළුවන් අනිවාර්යෙන්. මේකෙදී ඔයා තියරි ටික කවර් කරගෙන ඔයාට ලොකු වැඩක් තියෙනවා. තියරි ටික කවර් කරගන්නත් ඕන. ඔයාට ලොකු තියරි ප්‍රමාණයක් ඇති කවර් කරගන්න. සහ ඔයා පාස් පේපර් කරලා ප්‍රැක්ටිස් කරගන්න ඕන. එහෙම කරොත් ඔයාට ලකුණු ටික ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව ක්ලාස් රිවිෂන් වලට යනවා, ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා. ඒක හරියන්නේ නැහැ. මොකද ඔයාලා දෙවෙනි පාර තුන්වෙනි පාර කරන ළමයෙක් වුණාට පළවෙනි පාර කරන ළමයිත් ඉන්නව හොඳ දක්ෂයෝ. ඒ නිසා මේ ඔයාලට අර පේපර් එකක් ලියපු අත්දැකීම තිබුණට වැඩක් නැහැ තියරි ටික එහෙම කවර් වෙලා නැතුව. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්. ගොඩක් දුරට ඔයාලා මේ කාලෙදි කරන්න ඕන මම කියන්නේ නිදි මරාගෙන වැඩ කරන්න කියලා. පොඩි කාලයක් තියෙන හින්දා නිදි මරාගෙන වැඩ කරන්න එපා. ඔයාට පුරුදු විදියට පැය 6ක් පැය 7ක් නිදාගෙන පුරුදු කෙනෙක් නම් ඒක පැය 3ට 2ට අඩු කරන්න එපා. එහෙම වුණොත් ඒක ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයටත් හොඳ නැහැ. මේ දවල් වල වැඩක් කරගන්නත් බෑ. මොකද මේ නිදි මැරුවට පස්සේ වෙන එකම දේ තමයි අපි කරන්නේ මොකද්ද මේ වැඩේ හරියට කරාද දැන් මම මීට කලින් කරේ මොකද්ද කියලා මට නම් මතක් වෙන්නේ නැහැ. එහෙම නිදි මැරුවට පස්සේ ඒක හින්දා එහෙම ලොකුවට නිදි මරන්න යන්න එපා. වැඩ කරන්න තියෙන කාලේ හරියට වැඩ කරන්න. ආට දවල් වරුවේ හොඳට වැඩ කරන්න පුළුවන්. එකේ ඔයා වැඩ නොකර ආයි රැට ෆෝන් එකත් අරගෙන වැඩ කරන්න කියලා හිතාගෙන ඉන්න එපා. ඒ නිසා මේ මාස පොඩි කාලයක් තියෙන. මේ පොඩි කාලේ හරියට වැඩ කරන්න. හරියට වැඩ කරොත් රිසල්ට් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් මට වීඩියෝ එකෙන් දෙවෙනි පාර තුන්වෙනි පාර එක්සෑම් එකට මුහුණ දෙන්න ඉන්න ඔයාලට කියන්න තිබුණේ මෙන්න මේ ටික. මං හිතනවා ඔයාලට මං කියපු දේවල් වලින් යම්කිසි අදහසක් සහ ඔයාලා වැඩ කරන්න ඕන කොහොමද කියලා අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් 2026 A level අයට ආයෙත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් හොඳට වැඩ ටික කරගෙන මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. බයි.